ඉතින් ඔන්න වෙනදටත් අපි පිළිගන්නවා කූල් ටෙක් එකේ විශ්ලේෂණත් එක්ක තුන ඔයාව. ඉතින් අපි කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක්. ඔයාලා දන්නා මේ දවස්වල මේ ඔයාලගේ සමහර කට්ටිය WhatsApp hack වෙනවා හරවා මේවයි. ඒ ගොඩක් සීන් දිනා මේ දවස්වල. ඉතින් අපි බලමු හරියටම කොහොමද ඔයාගේ WhatsApp එක secure ද කියලා බලාගන්නේ. මේකට කරන්න තියෙන ස්ටෙප් මොනවාද? දැනට මොනවද නැතත් අපි ඉදිරියට මොනවාරි වුණොත් ඒකේ වග බලාගන්න කොහොමද? ඒකට ගන්න පුළුවන් ස්ටෙප් මොනවාද කියලා මේ වීඩියෝෙන් කතා කරමු. මේ වීඩියෝ එක නම් මග අරින්න එපා. මොකද මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. එහෙනම් ඉතින් වැඩි කතා කරන්නේ අපි යන් වීඩියෝ එකට. මුලින්ම තමයි ඔයාලට WhatsApp එකෙම දීලා තියෙනවා two step verification කියලා ඔප්ෂන් එකක්. මේකෙන් වෙන්නේ නැත්තරම ඔයාගේ සාමාන්‍ය WhatsApp එකේ login phone number එක ඉන්නේ. phone number එකේ ඒකට OTP එක ගත්තත් ඔයාලා මෙන්න මේ two step verification on කරලා තිබ්බොත් ඒ කට්ටියට ඔයාලගේ account එකට log වෙන්න බැරි වෙනවා. ඒ හින්දා මෙන්න මේ two step verification ඔයාලා අනිවාර්යෙන් on කර ගන්න ඕනේ. ඒක කරන්න තියෙන්නේ යන්න settings වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට ගියර පස්සේ ඔයාලට වෙන two step verification කියලා එකක් තියෙනවා. මේක ඔයාලා on කර ගන්න ඕනේ. මතක ඇතුව ඔයාලා email එකකුයි pin එක අනිවාර්යෙන් දෙන්න. ඒක ඔයාලට සමහරවිට අමතක වුණොත් මේක recover කරගන්න අනිවාර්යෙන් පුළුවන්. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මොකද මේක safety එකට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අනිවාර්යෙන් මතක ඇතුව මේ feature එක on කරගන්න ඕනේ. දෙවෙනි feature එක තමයි ඔයාලගේ account එක දැනටමත් කාට හරි link වෙලා තියෙනවා නම් මෙන්න මේකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි ඔයාලා දන්නවා WhatsApp එකේ උඩ dot තුන click කරාම තියෙනවා link device කියලා එකක්. මෙන්න link device වලට ගියාට පස්සේ ඔයාලට මොන හරි device ටිකක් පෙන්වනවා. ඒක PC වෙන්න පුළුවන්, mobile වෙන්න පුළුවන්. තව device ටිකක් මෙතන පෙන්වනවා නම් ඒ කියන්නේ ඔයාගේ WhatsApp එකේ කවුරු හරි බලන් ඉන්නවා. කියන්නේ ඔයාගේ message එකකට කියවන්න පුළුවන්. ඕනනම් ඒකට message යවන්නත් පුළුවන්. ඉතින් මෙන්න ඒ කියන්නේ ඔයාගේ phone එක තව PC එකට හෝ mobile එකට link කරලා තියෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඉතින් ඔයාලට ඒ කියන්නේ තමන් හඳුනන්නේ නැති මෙතන නම්බර් එකක් තියෙනවා නම් ඒකට ක්ලික් කරලා log out කරලා දාන්න පුළුවන්. ඉතින් එතකොට ඒ device එකේ තියෙන log out වෙලා යනවා. මේකෙන් අනිවාර්යෙන්ම ඔයාලා බලා ගන්න තමන්ගේ mobiles PC හැර වෙන මොකක් හරි අඳුරන්නේ නැති එකක් තියෙනවනේ අනිවාර්යෙන් ඒක මෙතනින් log out කරලා දාන්න. මේක ඔයාලට ගොඩක් වැදගත්. ඊළඟ විෂය තමයි ඔයාලගේ privacy එක. කියන්නේ සාමාන්‍යයෙන් දාන්න ගොඩක් වෙලාවට profile photo එක screenshot අරගෙන ඒකට ඒ විදිහට වෙන profile හදනවා. මෙන්න වගේ ගොඩක් වැඩ වෙනවා මේ දවස්වල. අනිවාර්යෙන් ඔයාලගේ privacy option මේකට WhatsApp එකෙන් ගොඩක් දීලා තියෙනවා. මේ ටික ඔයාලා on කරගන්න. ඒක කරන්න තියෙන යන්න settings වල ගිහලා privacy එකට ගියට පස්සේ ඔයාලට වෙනවා. තමන්ගේ profile photo එක වෙන්න පුළුවන් කාටද status අර මේවා ඔකට settings හදාගන්න ඔයාලට අවශ්‍ය විදිහට මෙන්න මේවා හදාගන්න. එතකොට සමහරෙන් දැන් අලුත් option එකක විදිහට profile photo එක screenshot ගන්න දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට option දීලා තියෙනවා. මේවා අනිවාර්යෙන් ඔයාලා active කරගන්න. මේක ඔයාලගේ ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි ඔන්න ඔය ටික තමයි කතා කරන්න ගියේ. ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එක දැක්කුණා කියලා හිතනවනම් අනිවාර්යෙන් like එකක් දාන්න, channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මේක වැදගත් වීඩියෝ එක අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලට සුබ දවසක්.